සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතුන් වහන්සේලා පිරිනිවන් පානවා. ඒ තුන් කොට්ටාසය හැර කෙලෙස් ඇති සෑම කෙනෙක්ම සබ්බේ සත්තා මරිස්සන්ති. සියලු සත්වයෝ මැරෙනවාමයි. මොන තරාතිරමේ හිටියත්, මොන බලය තිබ්බත්, මොන කුලයේ හිටියත්, ධනවත් වූවත්, පෝසත් වූවත් මරණයට පත් වෙනවාමයි. මරණන්තම් මේ ජීවිතං. මේ ජීවිතය කෙලවර වෙන්නේ මරණයෙන්මයි. මරණයෙන්මයි කෙලවර වෙන්නේ. නොවුණු තැනක් හොයලා බලන්න. මරණයෙන්මයි කෙලවර වෙන්නේ. දැන හෝ නොදැන ඔය මැරණතුරු අපි ක්‍රියා දෙකක් කර කර ඉන්නේ. පුඤ්ඤ පාප පලූපක. පිනයි පවයි. නිරයම් පාප කම්මන්තා. මොන බලයේ, කුලයේ, දුප්පත්, පෝසත්, මොන જાතියේ හිටියත්, මොන විදියට හිටියත් අකුසල් කරලා තිබෙනවා නම් නිරයට යනවාමයි. පුඤ්ඤ කම්මාච සුග්ගතින්. කුසල් වඩා පින් වඩා තිබුණොත්, කුසල් කරලා පින් කරලා තිබුණොත් ඒකාන්තයෙන්ම සුගතියේ උපදිනවාමයි. ඔය දෙකෙන් කොයිකද අපි කල යුත්තේ කියන එක තේරුම් අරගෙන දුගතියට වැටෙනවද සුගතියකට යනවද කියන එක තීරණය කිරීම ඔබේ සතු ඇති වගකීමයි. මේ සංසාරය භයානකයි. අපමාදේත සම්පාදේත. අප්‍රමාද නොවි, ප්‍රමාද නොවි කුසල් දහම් වල නිරත වෙන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවාමයි. මේ සියලු දේශනාවන් බුදුරජාණන් වහන්සේ කළේ මේ සංසාරේ දුක නැමැති පදාර්ථයෙන් නිදහස් වීමට කියන එක හොඳට මතක තියාගන්න.